පොඩක් ඉන්න. පහළට යන්න. ඔයාලට කාබරි ආකර්ෂණය කරගන්න ඕනද? වශීකරුකමක් කරගන්න ඕනද? මෙන්න තියෙනවා. ඔයාටම තනියෙන් කරගන්න පුළුවන් වශීකරුකම. එහෙම නැත්නම් තව කෙනෙක් ආකර්ෂණය කරගන්න, ඔයාලට සමීප කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේක එක්තරා කෙමක්. ඔයා මොකද්ද කරන්න ඕනි? අවදි වෙන්න රාත්‍රී 12ට. ඔයා රාත්‍රී 12ට අවදි වෙලා කාටවත් කතා කරන්න නැතුව ගිහිල්ලා ඔයා අහුල ගන්න ඉඟුරු කැල්ල. ඉඟුරු කැල්ලක් අහුලගෙන මම මේ කියන මන්ත්‍රයෙන් 108 වාරයක් ජීවත් කරන්න. මොකද්ද මන්ත්‍රය? ඕන් නමෝ සිද්ධි මහන්ති තිහනත් සිතිස් වතේ. මොකද්ද මන්ත්‍රය? ඕන් නමෝ සිද්ධි මහන්ති තිහනත් සිතිස් වතේ. මෙන්න මේ මන්ත්‍රයෙන් 108 වාරයක් ඉඟුරු කැල්ලට ජීවත් කරන්න. ජීවත් කරලා මේ ඉඟුරු කැල්ල කටේ තියාගෙන ගිහිල්ලා ඔයා කැමති කෙනත් එක්ක කතා කරන්න. හැබැයි මේ මන්ත්‍රය ජීවත් කරනකොට ඔයා හිතන කෙනාගේ රූපය හිතින් මවා ගන්න. මවාගෙන ඔයා ගිහිල්ලා එයාත් එක්ක කතා කරන්න. බොහොම සමීපව ලෙන්ගතුකමින් S2 දිහා බලන කතා කරන්න. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඒක න අනිවාර්යෙන් ඔබට ආකර්ෂණය වෙනවාමයි.